අයියේ ඔයාවද නංගි මට කියන විතර මොකක්ද උනේ කියලා. අනේ අයියේ අපි නම් මෙයාට මුත් කරේ නෑ. මෙයාත් එක්ක කතා කරන්න විතරයි ඇදුවේ. එහෙනම් ඇයි මේ මෙතන තුන් නංගි මේ අඬන්නේ? ඇයි වඩ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? නංගි ඔයා කියනවට මම මොකද්ද වඩ කරේ කියලා මම මුන් ගැන බලා ගන්නම්. අයියේ මම මෙතනට ආවට පස්සේ මේගොල්ලෝ දෙන්න මගේ ළඟට ආවා. ඊට පස්සේ අයියේ මේ දෙන්න මට කරදර කරන්න හැදුවා. ඒකයි මම බයට තාත්තට කෝල් කරේ. කියපන් එතකොට මේ නංගි ඇත්තද කියන්නේ? අනේ නෑ අයියේ කොයි බරු. ඔව් නංගි කියන්නේ ඇත්ත තමයි. ඒ උඹ අපිට මොනවද කරන්නද? බලාගනින් එහෙනම් මම උඹලා දැනට කරන දේ. ඉඳා එහෙනම්. අම්මෝ මම නම් දුවනවා. අනේ අයියේ ගහන්න එපා. අයියේ දැන් නැති අපි යමුකෝ. ආයේ මේ වගේ දෙයක් වෙලා තිබුණොත් මම උඹ ඉතුරු කරන්නේ බලාගනි. අනේ නෑ අයියේ ආයෙ නම් මෙහෙම දෙයක් වෙන්නේ නෑ. ඵලයන් එහෙනම් ආයෙ උඹ මගේ ඇස් දෙකටවත් පේන්නේ නැහැ. අනේ හරි අයියේ මට සමා වෙන්න මම යන්න. එනවා දැන් යන්න. ආයෙ මෙහෙම තනියම එන්න එපා. මොකද බෝරුංගුට බය එතනින් පැනලා දිව්වේ? අඩෝ එහෙම නෙමෙයි බං. උඹට ගාන දේ දැකලා මට බය හිතුණා බං. අනිකෝ අපිට වඩා කොච්චර වැඩිමල්ද බං. ඔයසම් මොකද්ද බං? උඹත් හිටියනම් උට අපිට හොඳට නෙරන්න තිබ්බා. හරි බං දැන් ඉතින් මොනව කරන්නද? අනික මචං මම අර කෙලට යන් කිව්ව කරදරයක් කරන්න හිතාගෙන නෙමෙයි බං. එහෙනම් මොකටද? මම බං ඒකේ නම්බර ඉල්ල ගන්න බං හැදුවේ. මට ඒක ගැන පොඩි කැමැත්තක් ඇති වුණා. මොකක්? උඹට අයියගෙන් ගුටි කාලා තාමත් ලැජ්ජ නැද්ද? අයියගෙන් ගුටි කෑවා කියන නංගි ගැන තියෙන කැමැත්ත නැති වෙන්නේ නෑනේ බං. හෙලෝ අම්මේ. හරි ඔමින මං එනවා දැන්. එහෙනම් මට දැන් යන්න වෙනවා බං. අපි මේක ගැන හිත කතා කරමුකෝ. එහෙනම් මාත් නිදා ගන්නවා දැන්. අනේ මන්ද කොහොම හරි කරලා යාගේ නම්බරේ හොයාගන්න ඕනේ. මොන වුණත් මං කරපු දේ වැරදි. පව් අපේ අයියගෙන් මේ ගුටි කාපු එක්කෙනා. මං කොහොම හරි කරලා යාට සෝරි කියන්න ඕනේ. නංගි මොනවද නැත්නම් මේ කණින් කියන්නේ? අනේ නෑ අයියේ. අයියේ මට වැඩ වාගයක් තියෙනවා අපි පස්සේ කතා කරමු. මොනවා ගැනද මේ කතා කරේ? මේකෙත් දැන් ඕනට වැඩි මේක ගැන හොඳට හැරහගෙන ඉන්න වෙනවා. අපි බලමුකෝ ගැන ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා.